මම ඉන්නේ ටිකක් වෙනස් තැනක. වෙනස් තැනක් කියන්නේ හරි පොඩ්ඩක් ඉන්නකෝ වැඩක් පෙන්නන්න. පේනවනේ මම ඉන්න තැනට ලස්සන කතාවක් තියෙනවා. එතන ටිකක් අර গুপ্ত තැනක්. අපි කළුමල්ලි තමයි මේ කතාව හරියටම දන්නේ. ඉස්සර කාලේ වෙච්ච ලස්සන කතාවක්. බලමුකෝ. අද කළුමල්ලි අපට පොඩි වෙනස් දෙයක් හරි ගස්සලා දෙනවා කියලා කිව්වා. ඒකත් රස බලලා කතා කරමු. පේනවනේ යෝධ ගලක්. අර හරි කළුමල්ලි අම්මා මේ හොඩ පරක් වුණා. කෑ ගන්න එපා. දර ටික ගන්නකෝ. කළුමල්ලි ඉතින් එයාටත් සපෝට් එකටත් එක මම දර ටිකක් අරගෙන ආවා. දන්නේ නැද්ද ඉතින්? එයාට ලොකු දොව්වක් නේ. හරි. මේ දැන් කොතනද වැඩේ කරන්නේ? මෙතනනේ. පොඩම ගන්නකෝ. රයිට්. ෂා. ඉතින් කළුමල්ලි මේ දැන් අර මේ අර කතාව නම් මට කියන්න ඕන. මේ අර දින අපේ පිටිපස්සේ යෝධ ගලක් නේ. මේකත් ඒකට අයිති. අපි ඉන්නේ ගලක්. රයිට්. හරි යාළුවනේ පොඩ්ඩක් ඉන්නකෝ පෙන්න. ඔන්න. පේනවනේ යෝධ ගලක්. හරි. ඔව් කළුමල්ලි දැන් මොකද්ද කතාව? ආදි කාලේ ඉතින් අපි දන්නේ නැහැ ඔක හරියටම මේ කොහොමද උනේ කියලා. අපි අහලා තියෙන විදිහට මෙහෙමයි කතාව. ওই ගල් තුනක් දැක්කනේ. ඔව්. ඒක ලිග් ගල් තුනක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ යෝධයෝ තුන් දෙනෙක් හිටියා කියලා තමයි මෙහෙ විශ්වාස කරනවා. කුඹුරු කරගෙන ඒව කරගෙන ඉඳලා තියෙන්නේ. ගොවිතැන් කරන. ඊට පස්සේ ඔය මේ තුන් දෙනාත් එක්ක හිතු වෙලා කැවුම් හදලා. ඔය ලිප තමයි ඒ කැවුම් හදපු. මේ වලට පේනවා ඇති අපේ යාළුවන්ට මේ තියෙන ලොකු ගල් තුනක්. ඔය පේනවනේ. ඔන්න ඔය වල තියෙන ලොකු ගල් තුනක්. හරි. ඉතින් ඊට පස්සේ ඔය කැවුම් කේස් එකට මේ තුන් දෙනා රණ්ඩු වෙලා. රණ්ඩු වෙලා එක යෝධේ තාච්චියට පයින් ගහලා. චාච්චියට පයින් ගැහුවා. ඔව්. ඊට පස්සේ මොණරාගල පැත්තේ අපි අහලා තියෙන විදිහට ඇතිලි වැව කියලා තියෙනවා. මේ වැල්ලවායේ නගරයට පොඩ්ඩක් මෙහා. ඔව්. ඊට පස්සේ මේ තාච්චිය ගිහිල්ලා ඒ වැවට වැටිලා තමයි ওই නම හැදුනා කියලා කියන්නේ. ඇතිලියක්. ඇතිලි වැව. ඔව්. ඇතිලියක් වැවට වැටුණාට පස්සේදී ඇතිලි වැව කියලා නම ගෙතිලා තියෙනවා. ඉතින් මෙහෙත් පොඩි ගම්වල ඒ කියන්නේ ගමේ තියෙන අතුරු ගම්වල කොටස් හැදිලා තියෙනවා. කැවුම් කෑවල කියන්නේ කැවුම් කාපු වෙල මේ තුන් දෙනා. ඒකදී දර දුනියාය කියලා තියෙනවා. ඉතින් ඒක දර මිනිසුත් ඉඳලා තියෙනවා. ඔය කියන කතාවෙත් එක දර දීලා තියෙන්නේ එහෙම කතාවල් තියෙනවා. ගොඩ නැගිලා. මේ ගල සාමාන්‍යයෙන් අපිට 100ලා එහෙම කියලා තියෙන්නේ මේ ගලේ තමයි යාලා නිදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ වාඩි වෙලා නිදාගෙන රෙස් කරන්න කරලා තියෙන්නේ මේකේ තමයි. විවේක විඳලා තින්නේ මේකේනේ. හරි. දැන් අපි ඉන්නේ මේ මාතර කටුවන. එතකොට යෝධයා චාච්චියට පයින් ගැහුවට පස්සේ ඒක ගිහිල්ලා වැටලා තින්නේ වැල්ලවායේ ඇතිලි වැව. හරි. කළුමල්ලි මේ දන්නවනේ ඉතින් බෙම්පිට නිතරම කෑම තමයි ඕන. හරි අපි කෑමක් හදමු වෙනස්ම එක. වෙනස් කෑමක්. රයිට්. හරි. එහෙනම් අපි සූදානම් වෙමු. ඔන්න එහෙනම් යාළුවනේ අපි වැඩේ පටන් ගන්න යන්නේ. බෙම්පි. මල්ලි දැන් මේ මොනවද මේ කොස්සට තියෙනවනේ? කොස්සට තම්බල තියෙන්නේ. මේවා තම්බන් ආවද ගෙදරින්? මම තම්බගෙන මාව නැත්තම් මේක තම්බන්න ඕව කාලගත වෙනවා ගොඩක්. ඔව්. කොස්සට තියෙනවා ලූණු, අමු මිරිස්, ඒ වගේම පොලුත් ගාන් ඇවිල්ලා. පොල් තියෙනවා. මේ ටික බැලුවාම නම් බලමුකෝනේ. වැඩි. ලිපකුත් හරි ගස්සගෙන. හරි. එහෙනම් අපි බලමුකෝ අපේ මලයාගේ වැඩේ මොනවද හදන්න කියලා. නම කියන්නේ අවසානයේ. නම අවසානයේනේ. හරි. ඔන්න යාළුවනේ දැන් පළවෙනි වැඩ කොටස අවසන්. කළුමල්ලි දැන් ඊළඟට පටන් ගන්න හදන්නේ මොකද්ද කියලා බලමුකෝ. කළුමල්ලි. දැන් මොකද්ද අපි කරන්නේ?
දැන් මේක ටික ටික දාලා පොඩි ඉතින් කොස්සට ටික කොටා ගන්නවා. පිටි වෙනකම් කොටා ගන්නවා. ඔය තියෙන්නේ කොස්සට පිටිනේ. කොස්සට පිටි. කොස්සට පිටි. දැන් කොස්සට පිටි ටිකත් හරි. ඊළඟට ඉතින් අපි පොල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක තියලා මේ ලුණු මිරිස් ටික කලා ගන්නවා. හරි. දැන් මේකත් අපි මේකට එකතු කරගන්න. ඊට පස්සේ අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණුත් දැම්මනේ. මේ තැන යෝධගල මේ ගම කැවුම්කාවල කැවුම්කාවල ගම මේ කියන්නේ ලංකාවේ ඔය නීත්‍යානුකූල නම් නෙමෙයි. ගමේ විවාහර නම්. හරි හරි හරි. හැදිච්ච නම්. ඔව්. දැන් මේ අපේ කළුමල්ලි කිව්ව කතාවත් අර කළුමල්ලිලාගේ වැඩිහිටියෝන්ගෙන් එන කතාවක් නේද? ඔව් ඒක අපේ ඉතින් වැඩිහිටියෝන්ගෙන් අපි අහන විදිහට සමහර විට වෙනස් වෙන්න පුළුවන් ඕවා. ඔව්නේ. ඔව් යාළුවනේ ඉතින් අපි මේවා මෙහෙම කිව්වට මේ ගමේ වැඩිහිටියෝන්ගෙන් ක්‍රමානුකූල වෙන කතාවක් තමයි ওই යෝධ ගල කැවුම් කතාවනේ. ඔව්. ආච්චිය බීසි වෙන්න පයින් ගහුවයි කිව්වේ. ඒක නමුත් ඉතින් ඕවා වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. හරි. දැන් අපි මොකද ඊළඟට කරන්නේ? අපි දැන් ඊළඟට ලිපපත්තු කරලා හදා ගන්න ඕනේ. රයිට්. හරි හරි. ලිපේ වැඩිත් හරි. කළුමල්ලි දැන් අපි මේක මොනවයිද තියන්නේ අර රොටිය සකස් කරගන්න වෙන්නේ. දැන් යන්න දෙයක් නෑ මේ ළඟම තියෙනවා. එහෙමද? කැන්දකොළ. කැන්දකොළ. කැන්දකොළේ තමයි ආහ්. රොටිය අපි කියනවා ඒකට කියන්නේ වඩවනවා කියලා. රොටිය වඩවනවා. රොටිය වඩවලා කැන්දකොළේනේ. කැන්දකොළේ කඩන් ඇවිල්ලා. රොටිය වඩවනකොට පෙන්නන්නම්කො වඩවනවා කියන එකේ අර්ථවත් බවයි. මේක අපි රත් වෙන්න තියමු ලිපපත් වෙලා. තැටිය රත් වෙන්න නේ. තැටිය රත් වෙන්න තියලා ඉතුරු වැඩ ටික කරගෙන යන්න. කැන්දකොළ ගන්නවද? කැන්දකොළ රොටිය වඩවනවානේ. මේ තමයි ඇඟිලි වලින් පුරී කරගන්න එක තමයි වඩවනවා කියලා කියන්නේ. ගැමි භාෂාවක්. දැම්මලි මේකට අපි මේ ඔය කඩෙන් අරෙන් මේ මුකුත් පිටි වර්ග පාවිච්චි කරේ නෑනේ. නෑ අපි මේ පිටි මුකුත් පාවිච්චි කරේ නෑ. කෙලින්ම අපි හොඳ කොස්සට තම්බලා කොස්සට පිටිනේ. කොස්සට පිටි වලින් මේක ඔන්න දැන් නම කියන්න පුළුවන්. මේක තමයි කොස්සට රොටි. කොස්සට රොටි. ඔන්න යාළුවනේ කොස්සට රොටියේ අවසන් අදියර දැන් ඔන්න. ඒක උඩින් වැහුවේ. දැන් මේක මේ පැත්ත අපි යට තියෙනවනේ. ඔව්. තියලා මේ පැත්ත පිච්චෙනකොට අපි මේ පැත්ත හරවන්න පුළුවන්. රයිට්. හරි හරි. යෝධගල කළුමල්ලි කොස් ඇට රොටි.
ඔන්න යාළුවනේ අනිත් පැත්ත ගහන්න යන්නේ 1යි 2යි 3යි. අන්න කොහොමද පාට? අයිබෝන් යාළුවනේ. දැන් අපි යෝධ ගලගාව ඉඳගෙන කොස්සට රොටි කන්න යන්නේ. අපි කළුමල්ලිත් එක්ක. කළුමල්ලි. මේ පේනවනේ. හොඳට බලන්න. මේ හොඳ සුවඳකුත් තියෙනවනේ කළුමල්ලි. කාලා බලන්න කොහොමද කියේ. කොස්සට රොටි බෙම්පි කාලා බලමු. ඔව්. නියමයි. ඇත්තටම නියමයි. හොඳ රසක් තියෙනවා. වඩා නියම අදහස් වෙන්නේ නේ. මේ මේක ඉස්සර වැඩි හිටියේ මේව හදා කාලා තියෙනවා අහලා තියෙන විදිහ. අහලා තියෙනවනේ. මේකනේ. දැන් අපි මේකට කිසිම ඔය පාන් පිටි වගේ දේවල් කිසි දෙයක් කලවම් කරේ නැහැ. කොස්සට ටිකක් පොඩි තාමත් මේ කෙටි දේවල් ටිකක් තමයි නේ. ඉතින් යාළුවනේ මේ අපි දැන් මේ යෝධගල ගාව ඉඳගෙන මේ වගේ රස වගේම ගුණ කෑමක් කෑවා. ඉතින් ඔයාලටත් පුළුවන් නේද? මේගොල්ලෝ අනිවාර්ය. කොස්සට රොටි. කොස්සට රොටි. නම් ගොඩක් රසයි. එහෙනම් බෙම්පිත් එක්ක අපි ආයි හම්බෙමු. කොස් ඇට රොටි.